ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් සිදු කරලා තියෙනවා. අපේ ජීවිතයේ අපිට වටිනාම දේ තමයි අපිට තියෙන ධනය, බලය හෝ වෙනත් දෙයක් නෙවෙයි. අපිට තියෙන වටිනාම දේ තමයි මනුස්සකම් වලින් පිළිලා මිනිස්සෙක් විදිහට Tamanගෙන් ඉටු වෙන්න ඕන යුතුයකම් හරියට කරගන්න දේවා නම් ජීවිතේ හැමදාම සතුට වෙන්න. ඒ අතින් අපි විශ්වාස කරනවා ඔබතුමිය නිරාමිස සතුට මුක්ති විඳිනවා. මේ රටේ රාජ්‍ය නායිකා වශයෙන් ඔබතුමිය කටයුතු කරපේ දස වසරකට අධික කාලය තුල මේ රට වෙනුවෙන් කොයිතරම් සේවාවක් සිදු කළාද. ඒ වගේම විශේෂයෙන්ම ශාසනය වෙනුවෙන් පුණ්‍යග්‍රාම සංකල්පයේ වෙනි තාමත්ම වටිනා සංකල්පයන් ඉදිරිපත් කරමින් මේ රටේ දුෂ්කර විහාරස්ථාන ගොඩනගමින් මේ ශාසනයේ චිරස්ථිතිය කරවමින් බුද්ධ ශාසනය විතරක් නෙමෙයි අනිකුත් ආගම්වල අනිකුත් ජාතීන් මේ හැමදෙනාටම සමසේ සැලකෙන තාමත්ම වටිනා සේවාවක් ඔබතුමිය සිදු කරලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ සඳහා සමයට එනකොට අපිට ඒ අතීතයේ සිහිපත් කළ සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි තාම වැදගත් වෙන්නේ. ඔබතුමියට මේ මිනිස්සෙක් වශයෙන් මුහුණ දිය යුතු සෑම අවස්ථාවකම ඔබතුමිය මුහුණ දීලා තියෙනවා. හැම කරදරයකටම විකටකටම මුහුණ දුන්නා. කුඩා කාලේ තමන්ගේ දයාවද පියාණන් අභාවීපත් ඊට පස්සේ මෑණියන්ට දේශපාලන සිවිච්ච කරදරවලට මුහුණ දුන්නා. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ අභාවයෙන් විවිධාකාර පීඩාවන්ටපත් වුණා. ඒ විතරක් නෙවෙයි ඔබතුමියට මේ රට වෙනුවෙන් තමන්ගේ හැක් පවා දන් දෙන්න මේ රට වෙනුවෙන් විශාල සේවාවක් ගන්න මේ අවස්ථාව සැලසුණා. ඒ හැම එකම ඔබතුමිය යකඩයක් වගේ ශක්තිමත් වී යකඩයක් තලන්න පන්නරේ ලබනවා වගේ ඔබතුමිය ඒ වගේ ශක්තිමත් වෙමින් මේ රට වෙනුවෙන් කළ යුතු වගකීම් කොයි වෙලාවකවත් අතහැරලා කටයුතු කළේ. ඒ නිසා අපේ ජීවිතයේ විවිධාකාර හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට ආදරය කරන මිනිස්සු අපිට සමහර වෙලාවට වෛර කරනවා. අපිට නිඳා කරන අය සමහරවිට ප්‍රශංසා කරන අය නිඳාවට ලක් කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ සේලෝ යතහ ඒක ධනෝ වාතේන නසමීරති ඒවං නිඳා ප්‍රශංසාසු නසමී යන්ති පණ්ඩිතා. මහා කළුගල් පර්වතයක් වගේ මහා කළුගල් පර්වතයේ හුලකට සෙලවෙන්නේ නැහැ වගේ අපේ ජීවිතේ නින්දා ප්‍රශංසා සැප දුක ආදී කොට ඇති අටලෝ ධම්මින් කම්පා නොවී කටයුතු කරන්න ඕනේ කියන ඒ නිසා අපට විවිධ හැලහැප්පිලි වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අපට ආදරය කරනවා වගේම සමහර වෙලාවට විවිධාකාර කලජනීය වලට විවිධාකාර කරදරයන්පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කොයි වෙලාවකවත් අපි අපේ තියෙන වටිනාකම් අපි අපේ ජීවිතේ ගොඩනගාගත්ත උදාර මනුෂ්‍ය ගුණධර්ම වෙනස් කරගන්නේ නැතුව හැම අවස්ථාවකම හැම දෙයකටම නැදහත් සිටින් මුණ දීමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ අතින් ඔබතුමිය බොහොම ශක්තිමත් ඒ කටයුතු සිදු කරනවා කියන එක අපි තාමත් මුලින්ම ඒ නිසා ඔබතුමියට ආශිර්වාද කරන ඉදිරි අනාගත ජීවිතයක් මේ ජීවිතය ගත කළා වගේම මේ රටට තවදුරටත් ඔබතුමියට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් සේවය කරමින් අපි සෑම කෙනෙකුටම තාමත්ම වටිනා කෙනෙක් බවට පත් කරලා කටයුතු කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය තාමත්ම වටිනා කෙනෙක්, වටිනා ජීවිතයක් ගත කරපු කෙනෙක්. මේ හැම කෙනෙකුටම අපේ රටේ සෑම දෙනාටම පුරවැසියන්ට වටිනා සම්පතක්. ඒ නිසා ඔබතුමියට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි නිරන්තරයෙන්ම ආශිර්වාද කරනවා. මේ වෙලාවේදී අද දවසේදී සිදු කරගත්ත උදාාරතර වටිනා මහා පින්කම් වලින් අත්පත් කරගත් විශ්වාසයෙන් කොටසක් ලෝකයේ ශාසනය සුරක්ෂිත සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු ආදී වඩා වර්ධනය කරගන්නවා. දෙවියන්ගේ